අයිබෝන් එළඹෙන පළාත් පාලන මැතිවරණේ නාම යෝජනා බාර දුන් සමහර පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල නාම යෝජනා ප්‍රතික්ෂේප වීම පිළිබඳ ඔබ නොඑක් දිනක් මගෙන් ප්‍රශ්න අහලා ඉවලා තියෙනවා ඊමේල් සහ WhatsApp මාර්ගයෙන් ඒ නිසා හැමෝටම පොදු වෙන කරුණු දෙක තුනක් ආමන්ත්‍රණය කරන්නට හිතුණා. පළවෙනි එක තමයි නාම යෝජනා බාර දීම පළාත් පාලන මැතිවරණ පනතට අනුව නාම යෝජනා බාර දීම සහ බාර ගැනීම පිළිබඳ යම් යම් නීතිමය ප්‍රතිපාදන තියෙනවා. ඒ ප්‍රතිපාදන වලට අනුකූලව නාම යෝජනා බාර දීම කිරීමටත් අවශ්‍යයි. ඒ අවශ්‍ය කොලකඩ දාසි පිළියෙල කරන ක්‍රමය, ඒ සමග දී යුතු දියුරුම් ප්‍රකාශ දිය යුතු ක්‍රමය, සමහර කෝටා ක්‍රමය යටතේ තරුණයින්ට සහ කාන්තාවන්ගේ නම් ඇතුළත් කළ යුතු ක්‍රමය මේ සියලු දේම ප්‍රතිපාදන වල අඩංගු වෙනවා. ඒවා නොමැති යම් අවස්ථාවල ඒවා ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමේ තේරීම් බාර නිලධාරීන්ට යම් යම් අයිතිවාසිකම් පනතේම තියෙනවා. එසේ සුළු හෝ වැරදි සිදු වෙලා තියෙනවා නම් ඒ වැරදි නිවැරදි කරන්නේ කෙසේද? ඒ නිවැරදි කිරීමට අවකාශ ලබා දිය යුතු ආකාරය පිළිබඳව එම පනතේම සඳහන් වෙනවා. ඒක කරුණෙන් කරුණට අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන නිසා මේ ප්‍රතිපාදන පිළිබඳව විශේෂයෙන්ම අවධානයක් යොමු කරමින් තමන්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම පිළිබඳ සාකච්ඡා කරනකොට එම ප්‍රතිපාදන වලට විශේෂ අවධානයක් යොමු කරන මෙන් මම ඔබ සැම දෙනාගේම ඉල්ලා සිටිනවා.